මතකද මුලින්ම Facebook account එකක් හැදුවේ කොයි කාලෙද කියලා? මට මතක විදිහට මම 11 වසර වගේ 10-11. මම ඒ කියන්නේ 2008 තමයි මම හිතන්නේ මුලින්ම හැදුවේ. සුබ දවසක්. ඔබ එකතුලා ඉන්නේ ඩිජිටල් වොච් නාලිකාවත් එක්ක. මම අනුරුද්ධ බණ්ඩාර, ඒත් එක්කම අපිත් එක්ක එකතුලා ඉන්නවා නීතිඥ ජයන්ත දෙහියත්තගේ. සුබ දවසක් ජයන්ත. සුබ දවසක් අනුරුද්ධ. ඉතින් අපි අද කතා කරන්න හිතුවේ ඔබ දන්නවා මේ කාලයත් එක්ක අපේ ජීවිත වෙනස් යුගයකට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් එහෙම අපි අපේ ජීවිතයේ එදිනදා කාර්යයන් කිරීමේදී නැත්නම් sannivedana කිරීමේදී වෙන්න පුළුවන් විවිධ කාර්යයන් වලදී මේ ඩිජිටල් ක්‍රමෝපායන් නැත්නම් ක්‍රමවේදයන් තාක්ෂණයන් පාවිච්චි කිරීම ගොඩක් වෙලාට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ මේ ඩිජිටල් යුගයත් එක්ක එහෙම නැත්නම් අපි මේ සාමාන්‍ය අපි භෞතිකව කරපු දේවල් මේ ඩිජිටල් අවකාශයේ පරිහරණය කරන්න නැත්නම් සිදු කිරීමට පටන් ගැනීමත් එක්ක අපිට අලුත් යම් යම් අභියෝග වෙන්න පුළුවන්, යම් යම් තත්ත්වයන් වෙන්න පුළුවන් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේ සම්බන්ධයෙන් යම්කිසි කතාවක් අපි ආරම්භ කරන්න ඕන කියලා. ඉතින් ජයන්ත, මොකද්ද මේ ඩිජිටල් යුගය කියලා ඔබ හිතන්නේ? ඇත්තටම මේ අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක. තොරතුරු sannivedanaye අපි කියනවා මේක ඊටාම අපි කියන්නේ මේ ඊටාම දියුණු යුගයක්. දැන් මම හිතන්නේ මේක ගොඩාක් අපි පැහැදිලි කරන්න ඕනෙත් නෑ, අපි හැමෝම දන්න එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේට අවුරුදු 50කට කලින් අපි යම් දෙයක් අපිට අපේ අදහසක් අපිට තියෙන පණිවිඩයක් sannivedanaya කරන්න යොදාගත්තු ක්‍රමවේද මොනවද කියන එක බැලුවොත් එහෙම සමහර වෙලාවට ලංකාවේ මෙහා කෙළවරේ ඉඳලා තව කෙළවරකට පණිවිඩයක් යවා ගන්න පවා අපිට ලොකු කාලයක් වැය වෙලා තිබෙනවා. එදී අපි ඊට පස්සේ ක්‍රමිකව දුරකථනය ඇවිල්ලා ඊට පස්සේ රූපවාහිනිය, රේඩියෝව, රූපවාහිනිය මේ විදිහට ඇවිල්ලා විශේෂයෙන්ම මේ ඩිජිටල් යුගයේ විශේෂම දේ තමයි මේ අන්තර්ජාල පහසුකම දියුණු වෙන එක. ඒකත් එක්ක මේ දැන් අපි හැමෝගෙම අතේ තියෙන මේ වීඩියෝ කැමරාව සහිත ජංගම දුරකථනය. මම හිතන්නේ මේ තොරතුරු sannivedana යුගයේ විශාල පෙරලියක් ඇති කරේ මේ අපි කියන්නේ ස්මාර්ට්ෆෝන් එක. අපි ශනිකව අපි හැමෝම පුරවැසි මාධ්‍යවේදීන් බවට පත් කරලා තියෙනවා. යම් කොහේ හරි වෙන ප්‍රශ්නයක් අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැන් ඒක එසැනින් ලෝකයේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට ගෙනල්ලා තියෙනවා. මම කියන්නේ ඇත්තටම දැන් තමයි මේ අර ලෝකේ නිකන් තනි යායක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන දේ තමයි දැන් මේ අපිට තියෙන අදහස් ඒවා හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, තවත් කෙනෙක් ගැන තියෙන ද්වේෂ සහගත අදහසක් වෙන්න පුළුවන්, වෛරී අදහසක් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම අපි ඊටාම ඉක්මනින් ප්‍රකාශයට පත් කරන්න පෙළඹිලා තිබෙනවා. මම හිතන්නේ මේක ලංකාව සමාජ විතරක් නෙවෙයි, වෙනත් සමාජ ගත්තත් එහෙමයි. ඒ කියන්නේ වැරදි තොරතුරුත් අපි එළියට දාමින් ඉන්නවා. ඉතින් මේ ඩිජිටල් යුගයේ ස්වභාවය ඒකයි. ඒ කියන්නේ අපිට කියන්න තියෙන දේක් ඊටාම ඉක්මනින් කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක විශාල පිරිසකට යවන්න, ඒ කියන්නේ sannivedanaya කරන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකම මේ සමාජ, දේශපාලන, ආර්ථික කියන මේ සියලු ක්‍රියාවලීන් වල විශාල පරිවර්තනයක් මේ ඔස්සේ මේ හරහා ඇති වෙලා තියෙනවා. දැන් වැඩි ඕනේ අපි ගත්තොත් එහෙම මේ දේශපාලනය ගත්තොත් එහෙම නිකන් මැතිවරණ ගන්න. ඒ කියන්නේ මැතිවරණ කැම්පේන් ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් කැම්පේන්, ඩිජිටල් කැම්පේන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක අපිට මේ ඩිජිටල් යුගයේ ස්වභාවය පිළිබඳව ඊටාම තීරණාත්මකව කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැඩි මේ විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක එච්චරම අවශ්‍යත් නැහැ. හේතුව අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ සමාජින ඕනම කෙනෙක් මේ ඩිජිටල් යුගයේ sannivedana පහසුව, ඒකේ දියුණුව පිළිබඳව මම හිතන්නේ හැමෝම දන්නවා. ඒ නිසා මම හිතන්නේ ගොඩාක් මේ යුගය කියන එක හඳුන්වා දෙන්න අවශ්‍යත් නැහැ කියන එක තමයි මගේ අදහස. ඉතින් ඕක තමයි මේ සාමාන්‍ය ස්වභාවය. ඔව්. ජයන් සඳහන් කරා වගේම මේ අර කිව්වා වගේ අපේ මොබයිල් ෆෝන් එක
පාවිච්චිය නැත්තම් මොබයිල් ෆෝන් එක හඳුන්වා දීමත් ඒත් එක්කම එතනින් එහාට ගියොත් විශේෂයෙන් ස්මාර්ට් ෆෝන් එක භාවිතයට පැමිණීමත් ඒත් එක්කම විශේෂයෙන් ගත්තොත් 2000න් පස්සේ වගේ කාලය ඇතුලේ මේ අපි කතා කරන මේ සෝෂල් මීඩියා අපි හැමෝම දන්න මේ සමාජ මාධ්‍ය හඳුන්වා දීම සිද්ධ වෙනවා. ඉතින් අපි දැක්ක දෙයක් තමයි සමාජ මාධ්‍ය කිව්වොත් මම දැන් ලංකාවේ නම් මුලින්ම Facebook තමයි. ඔව් YouTube වලටත් කලින් Facebook එක තමයි ලංකාවේ ප්‍රචලිතම සමාජ මාධ්‍ය බවට පත් වුණේ. අපි තොරතුරු සම්ප්‍රේෂණය කරේ. අනුරුද්ධර මේ මතකද මුලින්ම Facebook account එකක් හැදුවේ කොයි කාලෙද කියලා? මට මතක විදිහට මම 11 වසර වගේ 10-11 මම ඒ කියන්නේ 2008 තමයි මම හිතන්නේ මුලින්ම හැදුවේ Facebook account එකක්. එතකොට දැන් වගේ පහසුකම් නැහැ. නමුත් පරිචීලයකිනුත් අඩුයි. නමුත් ඉතාම වේගයෙන් Facebook ජනප්‍රිය වෙන්න පටන් ගත්තා 2015 විතර වෙද්දී. අර අපි කියන්නේ සමාජය කිව්වා මේ ඒ ආණ්ඩුව පවා වෙනස් කරේ Facebook එකෙන් කියලා. නැත්ත. මට මතකයි අර කිව්වා වගේ 10 මගේ කියන්නේ 10 11 වගේ කාලේ තමයි මුලින්ම Facebook පාවිච්චි කරන්න ගත්තේ. ඒ කාලේ ඇත්තට මට ෆෝන් එකක් තිබුණෙත් නැහැ. අපි අර ඒ කාලේ තිබුණ ඉන්ටර්නෙට් කැෆේස් කියලා ඒවෙන් තමයි ඇත්තට මුලින්ම හැදුවේ. ඊට පස්සේ දෙමාපියන්ගේ දුරකථන වලින් මේ වගේ තමයි ඒක පාවිච්චි කරන්න හුරු වුණේ. අර ඒ වගේ තැනක ඉඳන් තමයි අපි අද ඔය මේ ඉන්ටර්නෙට් කැෆේස් වලට යද්දී ඒ කියන්නේ Facebook පාවිච්චි කරපු කට්ටිය හරියට ලොග් අවුට් වෙලා යන්නෙත් නෑ ඒක. ලොගින් වෙලා එහෙමම ක්ලෝස් කරලා තමයි යන්නේ. එතකොට ඊළඟ කෙනා ගියපුවාම මේ account එක ඕපන් වෙනවා ඇත්තටම. එයා ලොග් අවුට් වෙලා තමයි එයාගේ එකට ලොගින් වෙන්න ඕනේ. ඉතින් අර ඒ කාලේ ඇත්තටම දැන් වගේ නෙවෙයි. අර accounts hack කරන, accounts වලින් අනවශ්‍ය දේවල් කරන තත්වයක් ඩෙවලොප් වෙලා තිබුණ නැහැ. ඒ මුල්ම කාලේ ඔය ඉන්ටර්නෙට් කැෆේ කාලේ යම් මට්ටමකට තියෙන්න ඇති. නමුත් අද අපි දකින ආකාරයේ සමාජ ප්‍රශ්න නැත්තම් දේශපාලන මැදිහත්වීම්, මිනිසුන්ගේ පුද්ගලිකත්වයට කරන මැදිහත්වීම්, පෞද්ගලික තොරතුරු වලට කරන මැදිහත්වීම්, accounts hack කිරීම වගේ ඒවා අඩුයි ඇත්තටම. ඉතින් ඒවා අර මම මේ කියන්න ඕන උනේ ක්‍රමිකව සමාජ මාධ්‍ය ඩෙවලොප් වුණ විදිය. සමාජ මාධ්‍ය මෙහෙම ආවා. ඊට පස්සේ ඒවත් එක්ක පස්සේ තමයි අර අපි මේ සමාජ මාධ්‍යවල දකින යම් මට්ටමකට අපි අපේ විරෝධතාවයත් ප්‍රකාශ කරන මේ මූලිකාංග ඉස්මතු වුණේ ඇත්තටම. එතන හොඳ ඇත්තටම අර මේ ඒ කාලේ සමාජ මාධ්‍ය ගිණුම් පාවිච්චි කරාට අර ඒකෙම ජීවත් වෙන තත්ත්වයක් තිබුණ නැහැ මම දකින විදිහට. අර කියනවා වගේ දැන් වෙලා තියෙන දේ තමයි අපේ ගොඩක් දත්ත මේ සමාජ මාධ්‍යත් එක්ක ගැවසෙනවා. අපේ තොරතුරු තියෙනවා. සහ සමාජ මාධ්‍ය වලට අමතරව අපේ අනිකුත් භාවිතාවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් බැංකු කරන එක ගත්තොත් දැන් ඒ කාලේ වගේ දැන් ගොඩක් ඒවා ඩිජිටල් කරන වෙලා තියෙනවා. તો සමහර වෙලාවට අර කියන අනවසර ප්‍රවේශයන් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා සිද්ධ වෙන සමහරට අරක හරහා ඇවිල්ලා මේ වෙනත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ඒ ප්‍රවේශය ලබා ගන්න. අර ඒ වගේ දැන් අර අපේ හැමදේම මේ ඩිජිටල් අවකාශයේ තිබීම ඇතුලේ අරකට තියෙන අන්තර්දායක තත්ත්වයන් නැත්තම් තියෙන රිස්ක් එක වැඩි වෙලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒකේ මේ අනිත් එක තමයි දැන් අපේ අදහස් ප්‍රකාශ කිරීම කියන එක. දැන් කලින් අපිට අදහස් ප්‍රකාශ කරන්න තිබුණු මාධ්‍ය මොනවද කියලා අපි බැලුවොත් එහෙම මේ ඩිජිටල් කරණය මම හිතන්නේ විවිධ පැතිවල තියෙන එකක්. අපි එක පොඩ්ඩක් ආවොත් එහෙම මේ අපේ අදහස් ප්‍රකාශ කිරීම පැත්තට කලින් තිබුණේ අපිට මොකක් කරේ අදහසක් ප්‍රකාශ කරන්න ඕන අපි පත්තරයකට ලියන්නම ඕන. නැත්තම් ටීවී එකේ වුණත් දැන් වගේ මේ වොයිස් කට් සංස්කෘතියක් එහෙම තිබුණ නැහැ ප්‍රවෘත්ති වල ඇත්තටම. දැන් ඉතින් ඕන වෙලාවක ගිහිල්ලා වොයිස් කට්ස් අරගෙන එහෙම දානවා. ඊට පස්සේ මම හිතන්නේ YouTube වගේ එකක් ගත්තොත් එහෙම ඊටාම දැන් වෙද්දි ගත්තොත් මම හිතන්නේ සාම්ප්‍රදායික මාධ්‍යයන්ට ඊටාම දැවැන්ත අභියෝගයක් එල්ල කරලා තියෙනවා. ඒ කියන්නේ ටීවී නාලිකා වලට පවා තමන්ගේ නාලිකාවලට YouTube හදාගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ටීවී එක බලනවට වඩා YouTube හරහා බලන ප්‍රමාණයත් වැඩි වෙලා තිබෙනවා. ඒකට මම හිතන්නේ යාළගේ රෙවෙනියු එක පවා දැන් වැඩිපුර කොටසක් සමාජ මාධ්‍යවල. ඉතින් එතකොට අපි බැලුවොත් එහෙම දැන් කලින් අදහස් ප්‍රකාශ කරද්දි මොකක් හරි වැරදි අදහසක් ගියොත් ඒක යන්නේ අදාළ පත්තරය කියවන පාඨක ප්‍රජාවට. ඒක නිවැරදි කරගන්න ඕන නම් එහෙම ආයෙ ලියුමක් එවන්න ඕන. එතකොට ඒ ක්‍රියාවලියට මම කියන සති දෙක තුනක් යන්න පුළුවන්. කතුරුවරයට ලියන්න ඕන. කතුරුවරයට ලියන්න ඕන. මොකක් හරි ඒක අපහාසාත්මක හරි වැරදි හරි තොරතුරක් තියෙනවා නම් ඒක තමයි ක්‍රමවේදය. හැබැයි දැන් අපි බැලුවොත් එහෙම සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. YouTube එකෙත් මම හිතන්නේ කමෙන්ට් කරනවානේ වීඩියෝස් වල ඇවිල්ලා. මේ ඊටාම ඉක්මනට අපි ප්‍රකාශ කරන අදහස් අභියෝගයට ලක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතන තවත් කෝණයක් තමයි දැන් ඉස්සර තිබුණේ ප්‍රකාශනය
පැත්තක් විතරයි ගොඩක් වෙලාවට නේ. ඒ කියන්නේ පත්තරයක දෙයක් පළ කරාට පස්සේ ඒක ප්‍රකාශ වෙනවා. හැබැයි අනිත් පැත්තේ කෙනාට ප්‍රතිචාර දක්වන්න තියෙන channel එක බොහොම සීමිතයි. අර කියනවා වගේ ලියුමක් වෙන්න පුළුවන්. නැත්නම් එයාට තවත් පත්‍රයක ලියන්න පුළුවන්. අපි හතන ඉස්තර ඔය පොත් එහෙම එක එක කතුවරුන් තරඟෙට ලියලා තියෙනවා කියලා. අර ඒ වගේ දැන් හැබැයි දැන් වෙලා තියෙන්නේ අර කරන ප්‍රකාශනයට ඕනම කෙනෙක්ට තමන්ගේ ගිණුමෙන් තමන්ගේ අදහස දක්වන්න පුළුවන් මේ මොහොතේම. නමුත් මේ අපි අදහස්වල තියෙන ප්‍රශ්නේ තමයි දැන් අදහස් තමයි සමාජය මේ විකාශනය කරවන්නේ. ඒ කියන්නේ ඉස්සරහට ගේන්නේ සමාජ දියුණුවට අපි කියන්නේ ප්‍රගමණයට බලපාන්නේ අදහස්. අදහස් සහ සංවාදයක්. සංවාද. right. එතකොට මේ දැන් තියෙන ප්‍රශ්නේ තමයි අදහස් වලට සමාජයක් හදන්නත් පුළුවන්, සමාජයක් විනාශ කරන්නත් පුළුවන්. නැති කරන්නත් පුළුවන්. එතකොට අපි දැන් මේ එළඹිලා තිබෙන අපි කතාව පටන් ගත්ත ඩිජිටල් මොහොත කියලා කියන්නේ අර සමාජ ගොඩනගනම අවස්ථාවක් නෙවෙයි මේක. ඒ කියන්නේ අදහස් නිසා සමාජය ගොඩනගෙනවා තමයි. නමුත් ඒ අයිතියම පාවිච්චි කරලා විවිධ පුද්ගලයන්ට නැත්නම් රටවල් වලට සමාජයට ආර්ථිකයට මම හිතන්නේ විශාල බලපෑමක් කරන්න පුළුවන් තත්වෙට සෝෂල් මීඩියා වල හැසිරීමපත් වෙලා තිබෙනවා. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ අපි මේ යම් මට්ටමකට මේක විවේචනාත්මකව කතා කරන්නත් ඕන එකක්. දැන් මේක අර අපි කියන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබ්බා කියලා මේ අපිට හැම දෙයක්ම කියන්න බැහැනේ. හිතන්න හැම දෙයක්ම කියන්නත් බෑ. එතකොට ඒකෙදී අපි සලකා බලන්න ඕනේ දේවල් තියෙනවා. දැන් අනුරුද්ධ ගත්තේ දේ තමයි අර මේ අර ඉස්සර මාධ්‍ය ගත්තොත් එහෙම මේ ඒකට ප්‍රතිචාර දක්වන්න අවස්ථාවක් තිබුණ නැහැ කියන එක. නමුත් ඉස්සර මාධ්‍ය තිබුණු දේ තමයි දැන් ඒගොල්ලෝ යම් ලිපියක් පළ කරනවා නම් ගොඩක් වෙලාවට ඒ මාතෘකාවට අදාළ විවිධ පාර්ශ්ව වලින් ගන්නවා ඔපිනියන් එකක්. මතයක් ගන්නවා සාමාන්‍ය ලිපි පළ කරද්දී. එතකොට ඒ මාතෘකාවට අදාළව. හැබැයි අද වෙද්දී සමාජ මාධ්‍ය මම දකින්නේ එහෙම ගන්නෙ නැහැ. සමාජ මාධ්‍යවල කවුරු හරි පෝස්ට් එකක් දාද්දී අනිත් අදහස් ගන්නෙ නැහැ. තමන්ගේ අදහස දානවා. එතකොට ඒකට සම්බන්ධ වෙන අය හිටියොත් ඇවිල්ලා ඒක නිවැරදි කිරීම කරනවා. එහෙම අදහස්. එහෙම තමයි සංවාදය ගොඩනගන්නේ. නමුත් අපි බලන්න ඕනේ දැන් අපි මේ පළ කරන අදහස් කොච්චර සත්භාවයෙන්ද අපි පළ කරන්නේ. අපිට තියෙන අරමුණ මොකක්ද මේ අදහස් සමාජගත කරන එකේ කියන එකත් එක්ක මම හිතන්නේ අපි පොඩ්ඩක් බලන්න ඕන කියන එක. ඒ කියන්නේ අපිට එකක වෙන්න පුළුවන් දෙගෙන හැම අදහසකටම ඉඩක් තියෙන්න ඕන තමයි. නමුත් සමාජයක් විනාශ කරන්න නැත්නම් පුද්ගලයන්ගේ ජීවිතවලට අනවශ්‍ය බලපෑම් එල්ල කරන්න සමාජ මාධ්‍ය තුල හෝ වෙනත් මාධ්‍යයන් තුල තියෙන ඉඩකඩ පිළිබඳව මම හිතන්නේ අපි පොඩ්ඩක් විවේචනාත්මකව බලන්නත් ඕන කියන එකයි මගේ අදහස. මම හිතන්නේ ජයන්ත අපි බොහොම හොන්තනකට ආවා. දැන් අපි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් එහෙම 14 වගන්ති යටතේ කියවෙනවා මේ භාෂණය සහ ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන්. එතකොට නමුත් මේක පසුව මේක යලිත් සීමා කිරීමකට ලක් වෙනවා. ඉතින් කොතනින්ද අපි මේ කඩා ගන්න? එතකොට මොකද්ද මේකේ තියෙන මේ සීමා කිරීම? මම හිතන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන සීමාම ගත්තොත් එහෙම යම් මට්ටමකට හොඳයි. එද අපි බැලුවොත් එහෙම අපිට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒකේ වාද විවාද කරන්න දෙයක් නැහැ. අයිතිය තියෙනවා අපිට. කතාවක් නැහැ. හැබැයි මොනවද අපේ ප්‍රකාශනයට තියෙන සීමාවන් කියන එක අපි බැලුවොත් එහෙම මේ වාර්ගික හා ආගමික සහයෝගීතාවය තහවුරු කිරීම. ඒ කියන්නේ ජන වර්ග අතර ප්‍රශ්න හදන්න බෑ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරලා. මේක අපි ඉතිහාසයේ ඊටාම ඈත ඉතිහාසයේත් මෑත ඉතිහාසයේත් අපි මේක දැකලා තියෙනවා. විවිධ කණ්ඩායම් මේ ජන වර්ග විවිධ ආගමික කණ්ඩායම් අතර ප්‍රශ්න හදන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ඊටාම අසත්භාවයෙන් කරන අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඒ දේවල් සමාජය තුළ ඇවිලමින් යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඇති කරන්න තමයිලාට මේ පොඩි දෙයක් නිසා ඇවිලෙන ගින්නක් දශක ගණනාවක් රටේ පවතින්න පුළුවන්. ඊට පස්සේ මේ අපි බැලුවොත් පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම. ඒ කියන්නේ අපි අදහස් ප්‍රකාශ කරනවා කියලා අපිට අධිකරණයට අපහාස කරන්න බෑ. පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳවත් අපි අවබෝධයෙන් තමයි කටයුතු කරන්න ඕනේ. සහ මේ වෙනත් අපහාසය. මේක තමයි ප්‍රධානම දේ. අපි සමාජයේ අපේ අදහස් ප්‍රකාශ කිරීම අයිතිය පාවිච්චි කරලා අපිට වෙනත් අයට අදහස් මේ අපහාස කරන්න බෑ ඇත්තටම. එහෙම අපහාස කළොත් එහෙම ඒකට වෙනමම සිවිල් නඩු කර තියෙනවා. ඉස්සර නම් මේක අපරාධ වැරද්දක් විදියට තිබුණා. ඒ කියන්නේ සාපරාධී අපහාසය කියන එක. ඉතින් මේක අයින් කරා. ඇත්තටම සාපරාධී අපහාසය තියෙද්දි අපි අදහස් ප්‍රකාශ කරන්න කලින් ඒක වළක්ව ගන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ අර මේ self censorship කියලා. ඒ කියන්නේ අපිම ස්වයං වාරණයක් පනව ගන්නවා. ඉතින් ඒක අයින් වෙච්ච එක ඉතාම හොඳ දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අයින් වුණාට පස්සේ ඒ අදහස් ප්‍රකාශ කරන අය තමන් ප්‍රකාශ කරන අදහස් ගැන එහෙම වගකීමක් ගන්නෙ නැහැ. ඒක නමුත් එතන අපහු වෙනවා අපිට අපහාස නඩු පැවරීමක්
කරන්න පුළුවන් නේ. කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපි ගන්න වරුද්ද අපහාසය පිළිබඳව නඩු දාද්දී මේ අපි ගත්තොත් Facebook ගන්න උදාහරණයකට Meta. එතකොට Facebook එකේ පළ කරන ප්‍රකාශ පළ කරන තැනැත්තෝ කවුද? සමහර ඒවා fake accounts. ඒ කියන්නේ බොරු accounts. ඒගොල්ලෝ වෙන නම් වලින් තියන් ඉන්නේ වෙන page. එතකොට ඒවා කවුද කරන්නේ? කොහෙද කරන්නේ කියලා කිසිම අනන්‍යතාවයක් ලෙදව කරගන්න බෑ. මුත් අපහාසය පිළිබඳව නඩුවක් දාද්දී ඒ කරපු තැනත්තාගේ නම මොකද්ද? ඕකේ ලිපිනය මොකද්ද කියලා හොයාගන්න වෙනවනේ. එතකොට මේ දැන් තියෙන සමාජ මාධ්‍යවල අපිට එහෙම හොයාගන්න පුළුවන්ද? කිසිම වෙලාවක හොයාගන්න බෑ. ඇත්තටම මට කියන වගේ දැන් කලින් තිබ්බ භෞතික අවකාශය නෙමෙයි මෙතන තියෙන්නේ නේ. මෙතන අර වෙනම ඩිජිටල් කරණය ඇතුලේ වෙනම සමාගම් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඔවුන්ගේ බලය වෙනත් ආකාරයකට තමයි ලෝක දේශපාලන ඇතුලේ බලපාන්නේ. සහ ඔවුන් සමහරවිට අපේ රජයට ඔවුන් රෙස්පොන්ස් කරන එක නැත්නම් ප්‍රතිචාර දක්වීම තියෙන අවම ප්‍රමාණයක ඒ වගේ ප්‍රශ්න ටිකකුත් මේකට එකතු වෙනවා නේ. එකතු වෙනවා. ඒ කියන්නේ අපි බලමු YouTube එකේ හරි Facebook එකේ හරි කවුරු හරි අපිට විරුද්ධව අපහාසාත්මක ප්‍රකාශයක් කරනවා. ඒ තැනැත්තව අපි අඳුනනවා නම් YouTube නම් පේන්න ඉන්නවා. නමුත් ඒ අපහාසයට ලක්වන කෙනා තමයි මෙයා කවුද කින්දමන්ද ඇඩ්‍රස් එක එහෙම හොයාගන්න ඕනේ නඩුවක් දාන්න. Facebook එකේ අපි හිතමු fake ප්‍රොෆයිල් එකකින් දානවා කියලා. දැම්මට පස්සේ අපිට සිද්ධ වෙනවා නඩුවක් දාන්න නම් එයාගේ විස්තර හොයාගන්න. මම හිතන්නේ මේක ඊටාම අමාරු දෙයක්. ජාද ඇත්තටම දැන් ඔය වගේ මේ හිතන්න ෆේක් එකකින් දැම්මා කියලා. දැන් අපි දන්නවා මෑත කාලේනවා අපි පවා විරුද්ධ වෙච්ච මතභේදාත්මක පනතක් ආව විශේෂයෙන් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක. එතන මේ වගේ නීතිමය ප්‍රතිපාදන හරහා යම්කිසි ප්‍රතිපාදනයක් සපයනවද මේ ෆේක් accounts වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න? එකම දේ දැන් අපිට එක අරමුණක් තමයි මේ ෆේක් accounts යොදාගෙන කරන සාපරාධී කටයුතු වැළැක්වීම ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ. නමුත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකට ඇක්ට් එකක් විදිහට මම හිතන්නේ බිල් එක කාලේ විශාල සමාජ විරෝධයක් ආවනේ. එතකොට මම හිතන්නේ ඒ ආණ්ඩුව එක සම්මත කළා වුණත් ක්‍රියාත්මක කළේ නැහැ. මේ ආණ්ඩුවත් මම හිතන්නේ ඒ ඇක්ට් එක ගේන එකට විරුද්ධ වුණා. එතකොට මේගොල්ලෝ ඒක සංශෝධනය කරනවා කියන එක කියලා තියෙනවා. නමුත් තවම සංශෝධන කරලා නැහැ. එතකොට ඒ නිසා අර ඒක කමිෂන් එකක් පත් කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය සිද්ධ කළා නැහැ. නමුත් දැන් ඒකේ එක ප්‍රතිපාදනයක් තියෙනවා මට මතක විදියට 26 වගන්තිය. ඒකේ තියෙනවා දැන් යම් කෙනෙක් තොරතුරක් ප්‍රකාශ කරනවා නම් ඒ තොරතුරෙන් කවුරු හරි අපි හිත විඳිත භාවයට පත් වුණොත් එහෙම යම් ප්‍රකාශයකින් තහනම් ප්‍රකාශයකින් ඒ ප්‍රකාශ කරන තැනත්තාගේ අනන්‍යතාව විලදරව් කරගන්න දිසාධිකාරියට නඩුවක් දාන්න පුළුවන් කියලා ප්‍රතිපාදන තියෙනවා. නමුත් දැන් මේ නඩුව දාලා ඊට පස්සේ මේ නඩුවල පාර්ශවකාරයෝ වෙන්න එපැයි මේ ප්ලැට්ෆෝම්ස් සමාගම් සෝෂල් මීඩියා ඒ කියන්නේ YouTube Facebook වගේ ආයතන. එතකොට ඒ ආයතන වලට විරුද්ධව තමයි අපිට නියෝගයක් ගන්න වෙන්නේ. මේ අනන්‍යතාව විලදරව් කරගන්න. ඉතින් මේවා කොච්චරක් දුරකට ප්‍රායෝගිකද කියන ප්‍රශ්න. ප්‍රායෝගිකද කියන එක. කියන්නේ මේ ආයතන නැත්නම් මේ සමාගම් අනුගත වේද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපිට එහෙම නීතිමය ප්‍රතිපාදනයක් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ තියෙනවා. ඉතින් ඒ தත්ත්වය මම හිතන්නේ එහෙම තියෙන එකත් හොඳ එකක්. මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක අපිට අපි විරුද්ධ වෙච්ච එකක් නේ ඇත්තටම. නමුත් මේ වගේ දේවල් තියෙනවා. ඇත්තටම අපි එතන විරුද්ධ වෙන්න හේතුව උනේ අර මේක ප්‍රකාශනය මර්ධනය කරන්න පාවිච්චි කරන්න මේක තියෙන හැකියාවත් එක්ක. අර කියන වගේ මේක ගොඩක් තිබ්බර ඇම්බිගියුටි එක අපි කියනවා. ඒ කියන්නේ මේක ඕනම දෙයකට පාවිච්චි කරන්න. සහ මේ යෙදුම් වල පුළුල් භාවය අර ඕනම දෙයක් වරදක් බවට පත් කරන්න පුළුවන් බවක් තිබුණා. ඒ නිසා තමයි මම හිතන්නේ විරුද්ධ වුණේ. නමුත් මම හිතන්නේ ඒ තොරතුරු සංසරණයේදී යම් ආකාරයකට සීමාවන් තියෙන්න ඕන. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි මේ කතා කරපු සීමා මම හිතන්නේ හොඳ ඊට අමතරව මම තව සීමා තියෙනවා. අපි බැලුවොත් එහෙම මේ රාජ්‍ය ආරක්ෂාව, රටේ යථා පැවැත්ම, මහජන සෞඛ්‍ය, සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබ සාධනය සහ අනිත් අයගේ අයිතිවාසිකම් වගේ දේවල් වලට ගරු කරමින් තමයි අපි අපේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් මම නම් හිතන්නේ අනුරුද්ධ අපිට අපේ සමාජ මාධ්‍ය අපි බැලුවොත් එහෙම නිකන් පොඩි වෙලාවක් අරගෙන බැලුවොත් විනාඩි 10ක් 15ක් අරගෙන අපි Facebook එකේ උඩ පහළ ගිහිල්ලා බැලුවොත් එහෙම තියෙන ගොඩක් ඒවා මේ සීමාවන්ට යටත් නැහැ ඇත්තට. මේ සීමාවන්ට එහා ගිහිල්ලා ප්‍රකාශනයක් පාවිච්චි කරනවා අපිට පේනවා. මම කියන්නේ එහෙම මේ ප්‍රකාශනය පුළුල් වෙන තරමට හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ පුළුල් වීම සමාජයේ වර්ධනයට වඩා මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට සමාජයේ අපි කියන්නේ අපගමනයක් වෙන්න ඒක වර්ධනයකට වඩා පහත යාමකට බලපානවා. ඒකත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න මම හිතන්නේ යම් මට්ටමකට නීතියෙන් ආමන්ත්‍රණය කරන්නත් ඕන.
දැන් මේක කතා කරද්දී අපි දැක්කා මේ දැන් ලෝකෙ විවිධ රටවල් මේ සම්බන්ධයෙන් යම්කිසි මැදිහත් වීම කරනවා. ඒතර මෑතකදී ආවා ඕස්ට්‍රේලියාව රජය හඳුන්වලා දීපුණා උන් අවුරුදු 16ට වඩා අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගන්න බැහැ කියලා යම්කිසි නීති ප්‍රතිපාදනයක් ගෙනගෙන තිබුණා. මං හිතන්නේ මේ ඒක මේ ඕස්ට්‍රලියාව එක ගේනවත් එක්කම ලෝකයේ රටවල් ගණනාවක් ඒ පිළිබඳව ටිකක් සුභවාදීව තමයි බැලුවේ. ඔය ඩෙන්මාර්කය සහ තවත් රටවල් ඒගොල්ලොන්ගේ නීති පද්ධති වලටත් ඒ තත්ත්වය ඇතුළත් කර ගැනීමේ ඕමනාවක් තිබෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ළමා කාලේ අවුරුදු 16 වගේ කාලයක් අපි ගත්තොත් එහෙම 16ට අඩු අය බොහොම පහසුවෙන් යම්කිසි දෙයකට යොදවා ගන්න පෙළඹෙන පුළුවන් කාලේ. පෙළඹෙන කාලේ. අපි කියන්නේ අර ඇබ්බැහි වෙනවා කියලා ඇඩික්ට් වෙනවා. දැන් කෙනෙක් සමාජ මාධ්‍ය වලට පෙළඹුණොත් පොත් කියවන අනිත් ඔක්කොම පැත්තක දාලා මේක තමයි කරන්නේ. ඇත්තට ලොකු ප්‍රශ්න දැන් අපි උනත් පුහුණු කිරීම වලට එළියට යද්දී නැත්නම් සමාජයට යද්දී දෙමව්පියෝ ගේන ලොකු චෝදනාවක් තමයි මේක. ගොඩක් සමහරට දරුවෝ සම්බන්ධ වෙනවා මේ ඒ වෙලාවෙත් ඉන්නේ මොකක් හරි ගේම් එකක් සෙට් කරලා නේ. ගේම්ස් සහ සමාජ මාධ්‍ය. ගේම්ස් කියන එකත් වෙනම එකක්. සහ සමාජ මාධ්‍ය වලත් ගේම්ස් තියෙනවනේ. Facebook වල ඉස්සර දැනුත් තියෙනවනේ ගේම් තිබුණා. ඉතින් මේ එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒක අර ඊට පස්සේ සමාජයක වර්ධනයකට වඩා මේ සමාජය පහතට යන්න බලපානවා කියන එක. දැන් ඕස්ට්‍රේලියාවේ උදාහරණය හොඳ එකක්. එතකොට අපි බලන්න ඕනේ ඇත්තටම මේ සමාජ මාධ්‍ය සමාජ යහපතට අපේ ප්‍රකාශනය පුළුල් කරගන්න යොදා ගන්න අතරම ඒක හරහා වෙනවනම් යම් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නත් මං හිතන්නේ අපි සැලකිල්ලට ගන්න ඕන. ඒවා වළක්වා ගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. එතකට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ ඕන නම් අපි ක්‍රියාත්මක කරන්න ඕන. හැබැයි මේක කියද්දී අපි කියන්න ඕන මේ නීති ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ අපේ අයිතිවාසිකම් මර්ධනය කරන්න නෙවෙයි ඇත්තටම. ඊටාම සද්භාවී අරමුණකින් තමයි මේ නීති ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ. සද්භාවී කියන වචනය ඉතාම වැදගත්. ඒක මතක් කරන්නත් ඕන. ඒත් එක්කම අරමුණු පමණක් නෙවෙයි ඒකේ ක්‍රියාකාරීත්වයත් සද්භාවී සහ ඒක වෙනස් දෙයකට යොදා ගැනීම හැකියාව නැති කරන්නත් ඕන. ඒක තමයි ගොඩක් කල් තිබුණු ප්‍රශ්න උනේ. සමහර අනපනක් තියෙනවා යම් කිසි අරමුණක් වෙනුවෙන් ගේනවා. හැබැයි පාවිච්චි වෙනුනත් වෙනත් කාරණයක් උදෙසා. ඕක අර වරගලේ කාලෙත් උනානේ රාජ්‍ය රහස් පනතෙන් අර අධි ආරක්ෂිත කලාප ගැසට් කරා වගේ ඒවා වුණා. ඉතින් ඒ වගේ තමයි. එතකොට සහ මේ අරගලකාරයෝ ඇරෙස් කරානේ PTA එකෙන් ත්‍රස්තවාදී. ඉතින් අපිට තියෙන්නේ ඇත්තටම අනුරුද්ධ නීති භාවිත වෙනවට වඩා නීති අවභාවිත වෙච්ච ඉතිහාසයක් නේ. ඒක නිසාම තමයි ගොඩක් අය මේ නීති ගේද්දිම ගේන මොහොතේම විරුද්ධ වෙන්නේ. ඒකේ අසාධාරණයක් කියන්නේ ඒක ඒකේ වැරද්දකුත් නැහැ නේද? වැරද්දකුත් නැහැ. ඉතිහාස කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා කියන්නේ. ඔව්. ඒකත් එක්ක ජයන්ත දැන් අපි කතා කරලා කිව්වා වගේ මේකේ මේ අපේ ප්‍රකාශන නිදහස් සම්බන්ධයෙන් සහ සීමා සම්බන්ධයෙන් සහ පවතින නීතිමය තත්ත්වයන් සහ ඊට අමතරව මොනවද ඔබ දකින්න දැන් මේ ඩිජිටල් අවකාශයේ කාරණාත් එක්ක අපිට ගලපා ගන්න පුළුවන් ප්‍රතිපාදන මොනවද? දැන් අපි ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ගැන කතා කරා. සහ මේ ඊට අමතරව මම හිතන්නේ කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එක තියෙනවා. එතකොට පරිගණකයක් යොදා ගනිමින් රටේ ආර්ථිකයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් කරන්න බැහැ. ඊට අමතරව අපිට ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද ඩේටා දත්ත පාවිච්චි කරන්න කියන එක පිළිබඳව. ඒ කියන්නේ අනිත් අයගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්නත් බැහැ අපි දත්ත පාවිච්චි කරන එකෙන්. අපි දැනට දකින ප්‍රධානම කාරණාවක් ඒක. ඒ කියන්නේ වෙනත් අයගේ පින්තූර, ඔවුන් ඉන්න වීඩියෝස් වෙනත් අරමුණු වලට ඇත්තටම යොදා ගන්නවා. ඉතින් අපි දන්නවා දැන් පාරවල් වල හැමතැනම CCTVs තියෙනවනේ. ඒකට මේ වගේ තියෙන වීඩියෝ වෙන ඒවා මේ මොන කාරණා සඳහා යොදා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒකවා අපි දැන් ඉස්සරහට අපි කතා කරනවා ඩිජිටල් ID එකක් එනවා. ID එකක් එනවා. අපේ දත්ත ගොඩක් රජ සතු වෙනවා. සහ මේ ඔය කියනොත් එක්කම දත් වල ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නත් ඕන. ඊට පස්සේ මේ අපි ගත්තොත් එහෙනම් ප්‍රධානම එකක් තමයි අපේ දණ්ඩ නීති සංග්‍රහය. ඒකේ තියෙන අපරාධ වැරදි ගණනාවක් ඇත්තටම. එතකොට අපි දන්නවා දැන් වෙද්දි මේ ඩිජිටල් අවකාශයන් ෆ්ලැට්ෆෝම්ස් පාවිච්චි කරනවා මේ ඔන්ලයින් අපරාධ කරන්න. දැන් මේක තියෙන බරපතලම එකක්නේ. වෙනත් අයගේ accounts hack කරලා අනිත් ඒකේ ඉන්න friend list එකට request යවලා මුදල් සම්බන්ධයෙන් ගෙන්න මේ ගන්නවා. බැංකු තොරතුරු. ඉතින් මේ වගේ මේ මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් වංචා කිරීම එතකොට වෙනත් අයගේ accounts වලට අනවසරයෙන් ඇතුළු වීම, එහෙම ඇතුළු වෙලා කරන වංචා කිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. සහ මේ විශේෂයෙන්ම මේ ලිංගික අපචාර සහ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථා ගණනාවක් තිබෙනවා මේ සමාජ මාධ්‍ය හරහා අපි බැලුවොත් එහෙම.
ඒවත් අපිට ටිකක් වැඩියෙන් දකිින්ට තියෙනවා උදාහරණයක් විදියට කාන්තාවන්ට විශේෂයෙන්ම අනවශ්‍ය ආකාරයේ මංහිතන්නේ දන්නේ සංග්‍රහයේ අපි කියන 345 ගැන මේ ලිංගික අතවර තල්ලිංගි අඩත්තේටම්වලට වැටන ආකාරය ක්‍රියාකාරකම් පවා කරනවා සමාජ මධ්‍ය පාවිච්චි කරලා එතකොට ඔය වගේ අපරාධ වැරදිත් මේ ඔන්ලයින් ස්පේස එක තුළ සංවර්ධනය මේකන වර්ධනය වෙමින් තියෙනවා ඇත්තටම ඉතින් සංවර්ධනය මෙතන වර්ධනය වෙමින් තියෙනවා එතකොට ඔය දැනට තියෙන නීතිමය ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ මේ ගොඩක් අපරාධ මං හිතන්නේ වළක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා නමුත් අර අපි බලන්න ඕනේ ඔන්ලයින් ස්පේස් එකේ වෙන දේවල්ලට විශේෂම නීතියක් ගේන්න ඕනද කියන එක තමයි කතාබහ තිබුණේ නිසා තමයි ඔය OS එක ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ගේද්දී කතාවට ලක්ුණේ මේ සාමාන්‍ය නීතිත් යොදා ගන්න පුළුවන් ඊට අමතරව තමත් ලොකු තර්කයක් තියෙනවා නේද ඒක සාමාන්‍ය නීති පද්ධතිය ප්‍රමාණවත් කියන පිරිසක් ඉන්නවා සමහර ඒවා මේ ඇතරම එමෙන්ට් කරන්න ඕන මට හිතන විදිහට නම් නමුත් යම් තාක් ප්‍රකාශ මේ යොදා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔන්ලයින් කරත් සාමාන්‍යයෙන් කරත් ඒ අපරාධේ කල්පේ වශයෙන් වැරදි නම් ඒක යොදා ගන්න පුළුවන් නමුත් තවදුරටත් මං හිතන්නේ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා නමුත් අර මේ වෙනමම නීතියක් ගේන එකේ ගෙනාව මං හිතන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි වෙනවා ගොඩක්ලාට පොලිසි වුණත් ඇතුළු සමහරලාට අර මේ පුරුල් පලාසයකම පැතිරලා ගියාම ඔවුන්ට ප්‍රායෝගිකව යොදා ගන්න යම්කිසි මං දකින දෙයක් තමයි යම්කිසි මැලිකමක් දක්වනවා ඔවුන් මේක හරහා ගිහිල්ලා එක 50 වලින් යොදා ගන්න. ඒක තමයි අපේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් ප්‍රශ්නත් එතන තියෙනවා. අපි අපරාධ විමර්ශනය කරන්න යොදා ගන්න උපක්‍රම අපිට තියෙන සම්පත් ඒ වගේ දේවල් නිසාත් මම හිතන්නේ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මම හිතන්නේ මේ ඔන්ලයින් ස්පේස් එකේ වෙන අපරාධ සහ මේ අනවශ්‍ය මැදිහත්වීම් විශාල වශයෙන් වර්ධනය වෙලා තිබෙනවා. දැන් මේ වර්ධනය වෙන එක නතර කරන්න මොනවද අපරාධ නම් කොහොමත් වළක්වන්න බෑ. ඒකට මම හිතන්නේ තර්කයක් නැහැ. නමුත් වෙනත් මැදිහත්වීම් නිසා වෙන හානි තිබෙනවා. උදාහරණයක් විදියට ගොඩක් වෙලාවට මිස්ඉන්ෆර්මේෂන් නෙවෙයි තියෙන්නේ ඩිස්ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ කෙනෙක් අර හිතා මතාම කරන දේවල් තමයි තියෙන්නේ. එතකොට හිතා මතාම නොමගයවීම බොරු අසත්‍ය තොරතුරු පැතිරවීම හරහා සමාජයේ ඉන්න මිනිස්සුන්ට කරන බලපෑම පිළිබඳව කටයුතු කරන්නේ කොහොමද කියන එක. දැන් අපි කලින් ගත්තොත් එහෙම මේක අර මේ ආචාර ධර්ම පද්ධතියක් මත පදනම් වෙනවා නම් අපි හැමෝම ආචාර ධාර්මික වෙනවා නම් සමහර දේවල් අපි නොකර ඉන්නවා කියලා හිතනවා නම් මේක ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් එහෙමත් පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් එනවා. ඒ නිසා මං හිතන්නේ යම්තා දුරකට මේ ඩිස්ඉන්ෆර්මේෂන් සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ. නීතිමය වශයෙන්ුත් ඒ පිළිබඳව යම් කතාබහක් ඇති. එතන ලොකු තර්කයක් තියෙන විශේෂයෙන් මාධ්‍ය කරණේ නියුතු පුද්ගලයන් සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ලොකු තර්කයක් ගෙනත් තිබුණා. දැන් කොහොමද මිස්ඉන්ෆර්මේෂන් නැත්තම් සත්‍ය අසත්‍ය තීරණය කරන්නේ කොහොමද? ඔව් ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිටත් තියෙන ප්‍රශ්න මේකයි. ඒ කියන්නේ යම් මොහොතක සත්‍යයක් සත්‍ය වෙන්න පුළුවන්. ඔව් අසත්‍ය වෙන්න පුළුවන්. අසත්‍ය සත්‍ය වෙන්න පුළුවන්. සමහර දේවල් අපි ප්‍රායෝගිකව දන්නවා. යම් කාලවල අපි සත්‍ය කියලා පිළිගත් දේවල් අවුරුදු 5ක් යද්දී අසත්‍ය වෙලා පේනවා නේ. වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේක අර මේ පොඩි ග්‍රේ එකක් එතන තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම බලන්න ඕනේ දැනට සමාජ මාධ්‍ය ඇතුළේම තියෙනවා මේ යම් ආකාරයකට අපි කියන්නේ යම් යාන්ත්‍රණයක් තියෙනවනේ. ප්‍රශ්න තියෙන්නේ දැන් ඒ යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි හිතමු Facebook ගත්තොත් ඇමරිකාවේ තියෙන තත්ත්වය පදනම් කරගෙන. එතකොට ලංකාවේ අපිට අපි වරදක් හරි නැත්තම් අනවශ්‍ය පෝස්ට් එකක් කියලා අඳුන ගන්න එකක් සමහර විට ඒ ඇමරිකාවේ තත්ත්වයට ගැලපෙන්න පුළුවන්. මේ ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. අනේ ඒ නිසා මම හිතන්නේ සමාජ මාධ්‍ය ඇතුළේම තියෙන තොරතුරු සම්බන්ධයෙන් තියෙන මෙකනිසම්ස්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මේ සමාගම් විදිහට ඔවුන් කොච්චරක් දුරට මේ අපේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රාදේශීය කරුණු සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දෙනවා කියන ප්‍රශ්නෙත් තියෙනවා. සමහරට ඔවුන් අනිත් රටවල් වලට විතරලා ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ භාෂාව, අපේ භාවිතයන් එක්කෙද්දි සමහරට ඔවුන් එක නොසලකා හරින තත්ත්වයකුත් අපි දකිනවා. ඉතින් සහ මේක ටිකක් වැඩි වෙලා තියෙනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකත් එක්ක. ඒ කියන්නේ AI කියන එකත් එක්ක. කෘත්‍රිම බුද්ධියත් එක්ක. එතකොට ඒකෙදි මේ මැතිවරණ කාලයට එහෙම මම හිතන්නේ ඉදිරියේදී සම්පූර්ණයෙන්ම
හරියමං අපි කියන්නේ මේක නියාමනය කරන්න යම් ෆ්‍රේම්වර්ක් එකක් යම් ක්‍රමවේදයක් නොතිබුණොත් එහෙම සම්පූර්ය මිනිස් නොමගේ වන කටෙන් සැදන්න පුළුවන් සට මේ කලින් ඉලෙක්ෂන්ස්ල ගොඩක් මේක වුණේ නැහැ යම්මට්ටමකට වනා නමුත් ඉදිරි ඉලෙක්ෂන්ස් වලදී මංහිතන්නේ මේ යොදාගන්න පුළුවන් සියලු දේවල් ඉලෙක්ෂන්ස් වලට පාවිච්චි වෙන්න පුළුවන් මොකද අපි දන්නවා විශේෂයෙන් මේ කලාපේ විශේෂයෙන් පිලිපියනේ මැතිවරණය වෙන්න පුළුවන් තිබුණ පසුගිය මැතිවරණය ඇතුළේ මේ වගේ විවිධ මැතිවරණ වල මේ කාරණා එළියට අවිලා තියෙනවා. ඒතර ලංකාවේ ඔබ ප්‍රකාශ කරා වගේම ලොකුවට මේක එළියට නාවත් ඉදිරියේදී මේක යම්කිසි මොහොතක බලපෑමක් කෙල කරන්න පුළුවන් ජනමතයට පවානේ. පවා. ඒ කියන්නේ මේ AI කියන එක ඩිමොක්‍රසි වලට දැන් අපි කියන්නේ ඩිමොක්‍රසිවල ප්‍රතිඵලයක් විදිහටන අපි කියන්නේ මේ හැම දෙනාටම අදහස් ප්‍රකාශ කරට දෙන්න ඕන කියලා හැබැයි ඒකට හානි වෙන විදිහේම දේවල් එන්න පුළුවන් කියන එක ඩිමොක්‍රසි වලට හානි වෙන්න පුළුවන් ඉලෙක්ෂන්ස් වල අපි කියන ඉන්ටග්‍රිටියකට හානි වෙන්න පුළුවන් ඒක තිය නිදහස් හා සාධාරණ භාවයට හානි වෙන්න පුළුවන් ඒවගේ තත්ත්වයක් ඇතිවෙන්න ඉදිරියේදී පුළුවන් ඉතින් ඔව් එහෙමනම් දැන් අපි අද ඇත්තරම බොහොම දල වශයෙන් තමයි කතා කරේ මේ ඩිජිටල් යුගය කියන්නේ මොකක්ද? ඒත් එක්කම මොනවද මේ ඇතුළත තියෙන අලුත් තත්ත්වයන් සහ නීතිමය ගැටලු සහ අපි කතා කරා අනත්තේටම් කිරීම, දුස්තරතුරු, අසත්‍යතරතුරු වගේ මේ කාරණා සම්බන්ධයෙන් සහ ඊට අමතරව විශේෂ වශයෙන්ම මේ නීතිමය පැත්ත ගැන. ඉතින් මම විශ්වාස කරනවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ නිශ්චිත එක් කාරණා ගැන වඩාත් පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට අපි වැඩසටහන නිමා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම සම්බන්ධයෙන්.